හලෝ ඉතින් කොහොල් ඉතින් වෙනස් සිරිහට විඩියක පටන් ගන්න තොර ඉතින් අද අප යනවා නුවර කිට්ටුවම තියෙන ලස්සන කැම්පින් සයිට්ටක් හොයාගෙන ඉතින් වල තම්නෙල්ලක මේ වෙදි දකින්න ති අද අපි කොහෙද යන්න කියලා ඉතින් අද අපි යන්න බෙල්ලුට් කෑම් කරන්න ඉතින් මම මේ ගමන කියලා ගොඩක් දවස් ඉතින් channel එකට වීඩියෝ එක දාන්න බැරි වුණා හින්දා චුට්ටක් පරක් වුණා ඉතින් මේ වෙද්දි නම් බෙල්ලුට් වල කෑම් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් තහනම් කරලා තියෙන්නේ ඉතින් ඔයාලා චුට්ටක් යන්න කලින් පොඩ්ඩක් ඒක ගැන විස්තර හොයලා බලන්න නැත්නම් ඔයාලත් අමාරු වැටෙනවා ඉතින් මේ බෙල්ලුට් වලට පුංචි නවසීලන්තය කියලාත් කියනවා ඉතින් අපි මේ නමට සාධාරණයක් කරන දවස කියන්නේ වැස්ස දවස කියන්නේ ඉතින් බෙල්ලුට් හොයාගෙන අපි යන්නේ ෆයිනස් කැලේකින් ඉතින් මීදුමත් එක්ක මාරම වයිබ් එකක් තිබ්බා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න එතකොට ඔයාලටත් මම ගත්ත එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම ගන්න පුළුවන් ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න like කරන්න යාළුවන්ටත් බලන්න share කරන්න ඉතින් තවත් මේ වගේම සුන්දර ගමනක් බලන්න ඕන ඉතින් අපි වැඩි කතා නැතුව අපි ගමන පටන් ගමු එහෙනම් ඉස්සරහට යන ගමන් අපි වැඩි විස්තර කතා කරමු ඉතින් ඔයාලට බෙල්ලුට් වලට පාරවල් දෙකකින් යන්න පුළුවන් ඉතින් එකක් තමයි නුවරින් ගලහ පාර ඉතින් අනිත් පාර තමයි නුවරින් අම්පිටිය පාරේ ඇවිල්ලා කලාතුරෙන් මොරගොල්ල පාරට දාලත් ඔයාලට බෙල්ලුට් වලට යන්න පුළුවන් ඉතින් අද අපි යන්නේ මොරගොල්ල පැත්තේ මොරගොල්ලේ පාරේ ඔයාලා ආවහම පාර දෙපැත්තකට බෙදෙනවා. මෙන්න මේ වගේ පාර දෙපැත්තකට බෙදෙනවා. ඔයාලා බෙල්ලුඩ් වලට වාහනයක යනවා නම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. අර අපි ෆයිනස් කැලින් ගිය බයික් එකේ ඒ පාරේ යනවා නම් මෙන්න මේ උඩ පාරේ යන්න ඕනේ. අපි දැන් සෑහෙන දුරක් ආවා මේ මොරගොල්ල පාරේ උඩට. අද මාර මිස්ටයක් තියෙන අද සුපිරියට වැස්ස දවසක් මේ ඉතින් යාළුවෝ ටිකක් ඉන්නවා ඉතින් අද අපි ආවා බයික් දෙක තමයි අද අපි ආවේ ඉතින් බලන්නකෝ මේ පැත්තේ තේවත්ත සම්පූර්ණයෙන්ම වීදුවෙන් කාව වෙලා තියෙන්නේ මාර ලස්සනයි දැන් මේ පොදයක් යන ගමන් තියෙන්නේ ඒක තමයි තියෙන්නේ බෙල්ලුට් හොටෙල් එක ඒකත් වීදුවෙන් කාව වෙලා තියෙන්නේ ඉතින් අපි උඩට ගිහලා බලමු. තව ටිකක් යන්න තියෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් මීදුම කොච්චරද කියලා මාර මීදුමක් තියෙන්නේ මේ අද මීදුම එක්ක තමයි කැම්පින් නයිට් එකක් තියෙන්නේ ඉතින් ඉන්න අචින්ත මල්ලි ඉන්නවා ඒතකොට සහන් ඉන්නවා ඕක බීට් එක කියලා ඉතින් මෙතන තියෙන්නේ දමිළ ජනතාව වන්දනාමාන කරන තැනක්. ඉතින් මේ තැන ඔයාලා මතක තියාගන්න මෙතනින් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ වම් අත පැත්තට තියෙන පාරේ. මේ පාර දිගට ගියාම තමයි අපිට අර බෙල්ලුඩ් වලටම අර ලස්සනට තියෙන අර ෆයිනස් කැලයක්. අන්නේ ෆයිනස් කැලල අහුවෙන්නේ අපිට මෙන්න මේ පාරේ ගියාම. අද නම් මාරම වයිබ් එකක් තියෙයි. මොකද ෆයිනස් කැලේ අර මීදුමත් එක්ක අපි ගිහිල්ලා බලමු එහෙනම්. එහෙනම් යමු ඉස්සරහට.
ඊටවත් එක මාරම ලස්සනයි. ඊටත් එක බලන්නකෝ. පාලින් පේන view එක. බලාකුළු තියෙනවා. සුපිරි. Ya. මීදුවත් එක්ක බලන්නකො මෙතන තියෙන ලස්සන මාරම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මෙතන මේ ග්‍රවුන්ඩ් එකක් වගේ තිබ්බනේ මෙතන තියෙන්නේ මේ වැවක්. වව්. අපිට කන්න තියෙනවා රොටි. බෙල්ලුඩ් යන ගමන් අතරමඟදී හම්බුනේ මේ කඩේ මේ ඊටවලක් වෙනවා නම් ඇවිල්ලා මෙතනින් කාලේ යන්න. ලෝලේ රොටි තියෙනවා අපිට. ඊටවලක් වෙනවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා මෙතනින් ටිකක් බීලා මොන හරි කාලේ යන්න. අතන රහයි නේද? ගානට පට්ටම සෙට් වෙනවා මේ එකක් එහෙම දීලා යන්න. මිංචි කොලේකුත් දාලා තියෙනවා.
මේ ඉතින් අපි වෙල්ලුඩ් වලට ආවා. දැන් ටිකක් හවසුත් වෙලා තියෙන. දැන් 6ටත් කිට්ටුයි. දැන් ටෙන්ට් එක ගහ ගන්නත් ඕන. පිස්සු හැදෙනවා. කොහොමද ලස්සන? හලෝ. ඉතින් අපි ආවා වෙල්ලුඩ් වලට මේ පොඩ රැවුනේ හින්දා වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. අපි ටෙන්ට් එක ගහගත්තා. අපි නම් සෑහෙන වැස්සක ආවේ. ඔයාලා වීඩියෝ එක දකින්න නැති. මුලින් ඉඳන් වීඩියෝ එක බැලුවා නම්. ඉතින් අද මාත් එක්ක ගමට එකතු වෙච්ච කට්ටිය අඳුන්ගලා දෙන්නත් බැරි වුණා. ඉතින් අද මාත් එක්ක ගමට එකතු වුණා අලුත් සමාජිකයෙක් ඉන්නවා අචින්ත මල්ලි ඉන්නවා. ඊට අමතරව ඉතින් සුවෘත වර්දී සහන් ඉන්නවා. ඉතින් අපි තුන් දෙනා තමයි අද වෙල්ලුඩ් වල කැම්ප් කරන්නේ. දැන් නම් ඇත්තටම පායලා තියෙන්නේ. හඳත් පායලා තියෙන්නේ. ඒ කියන්නේ අද පොය දවසක්නේ. ඒ නිසා අද හොඳටම පායලා තියෙන්නේ. අද කට්ටියත් වැඩි මොකද අද වීකෙන්ඩ් දවසක්. ඉතින් ඒ හින්දා ටෙන්ට්ස් තියෙනවා මේ. මෙතනත් ටෙන්ට් එකක් තියෙනවා. එතනත් ටෙන්ට් එකක් තියෙනවා. ඉතින් හඳත් පායලා තියෙන්නේ. බලන්න මේ පැත්තෙන් ලස්සනට ලයිට් එලි ගොඩක් බලා ගන්න පුළුවන්. අචින්ත ඉතින් කොහොමද? අචින්ත එළියට වෙලා ඉන්නවා මේ. දැන් අපි උයන්නත් ඕන. බලමු අද අපි මොනවද උයන්නේ කියලා. ඉතින් අද අපි හදනවා කොත්තු. ඉතින් ඒකට එළවලු කපා ගන්න ගමන් ඉන්නේ අචින්ත මල්ලි. එපා ඉතින් එළවලු ගමන විශාල කර දෙයක් වුණා නෙමෙයි. ඉතින් අද අපි හදනවා චිකන් කොත්තු එකක්. දැන් එළවලු කපන ගමන් ඉන්නේ කොල්ලෝ ටික. පේනවද? අචින්ත මල්ලි කැරට් කවනවා. අපි දැන් එළවලු ටිකක් කපාගෙන ඉවරයි. එළවලු ටික කපලා තියෙන්නේ. කොත්තුවට ඕනි කරන දේවල් ටික. දැන් අපි මෙතනින් උයා ගන්න හදන්නේ. දැන් ලිප හදා ගන්නත් ඕන. ඉතින් කෑමක් තමා තියෙන්නේ. කට්ටිය ඉන්නවා. එහෙනම් අපි කමු. කාලා බලන්න කොහොමද කියලා. සුවිලියට තියෙනවා. එහෙනම් අපි හදාගත්ත චිකන් කොත්තුව කාලා බලමු. කාලා හම්බෙමු. අය ඔයාලට හෙට උදේට මම පෙන්නන්නම් වෙල්ලුඩ් 360 view point එකේ තියෙන ලස්සන. අද නම් පෙන්වන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපිට මොකද හවස් වුණා. හැබැයි හෙට නම් ලස්සන සන්රයිස් එකක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් නිදා ගන්න යන්නේ අපි. ඉතින් එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. හැමෝටම good night.
good morning. ඉතින් කොහමද? ඉතින් සෑහෙන දවසකින් වීඩියෝ එකක් අරන් ඉන්නේ. අද අපි ඇවිත් ඉන්නේ නුවර කිට්ටුවම තියෙන හරිම ලස්සන තැනකට මේ කැම්පින් සයිට් එකකට. ඉතින් ලොකු කන්දක් නෙමෙයි. හැබැයි මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේකට පුංචි නවසීලන්තය කියලාත් කියනවා. ඉතින් ඔයාලට පිටිපස්සෙන් මට පේන view එකත් එක්ක හිතා ගන්න පුළුවන් අපි අද කොහෙද ඉන්නේ කියලා. නුවර කිව්වොත් ඉතින් ඔයාලා දන්නවා. අපි අද ඇවිල්ලා ඉන්නේ බෙල්ලුඩ් වලට. අපි ආවේ වැස්සේ. ඒ හින්දා අපිට වීඩියෝ එකක් මොකුත් ගේන්න බැරි වුණා. ඉතින් උදේ තමයි වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ. මොකද කලවර වැඩන හින්දා මේ ලස්සන පෙන්වන්නත් බැරි වුණා හරියට. බලන්නකො මාරම ලස්සනයි මේ අපිට පහලින් පේන්නේ මුතු කෙලිනාව වැව. ඉතින් මේ කැම්පින් සයිට් එකට මාරම ලස්සනක් එකතු කරනවා මේ වැව. අපිට යාළුවෙක් හම්බුණා. කොහොමද? දැන් සන්රයිස් එකත් ඇවිල්ලා තියෙන්නේ ලාවට. පේන නැති වලට කලර්ස් එහෙම මාර ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් හන්තාන රේන්ජ් එක. අපි කලින් වීඩියෝ එක අරන් ගාපු හන්තාන බලා ගන්න පුළුවන් අන්න අතනින්. ඉතින් මේ සානුත් ඉන්නවා. ඉතින් අපි ආවා පොඩ්ඩක් එළියට. ඉතින් ෂූට්ස් එහෙම කරනවා මේ පැත්තේ කට්ටිය. සෑහෙන දවසකින් මේ වගේ කැම්පින් එකක් ඇවිල්ලා වීඩියෝ එකක් බලා ගන්නත් හම්බුනේ නැත්නම් හැමදාම වැස්සනේ සෙට් වෙන්නේ අපිට. ඊයේත් වැස්ස සෙට් වුණා ඉද්දී. ඒ හින්දා තමයි වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණේ. ගානට බැලන්ස් වුණා. ඒ වුණාට අද හොඳටම පායලා තියෙන්නේ. සෑහෙන දවසකින් සන්රයිස් එකක් බලා ගන්න හම්බුණා. කියන්න වචන නැහැ. බලන්න. ඉතින් අපි ටෙන්ස් ගහුවේ අන්න අතන. අද මාර සෙනගක් ඉන්නේ. මොකද මේ අද ඉරිදා දවසක්නේ. ඒ හින්දා මේ වීකෙන්ඩ් නිසා සෙනග මාර වැඩි. ෂූට් වලට එහෙම සෑහෙන ගොඩක් ඇවිල්ලා ඉන්නේ කට්ටිය. ඒ හින්දා පොඩ්ඩක් කට්ටිය නා වැඩි. ආයි මීදුම ඇවිත් තියෙන්නේ. හැබැයි සන්රයිස් එක නම් බලා ගන්න පුළුවන් වුණා. මාරම ලස්සන සන්රයිස් එකක් තිබ්බා. ඔයාලා දකින්න ඇති. අපි ආවා දැන් මේ චුට්ටක් උඩට. ඔයාලට මෙන්න මේ හරියට ටෙන්ට් එකක් ගහ ගන්න පුළුවන්. ඔයාලට හිතා ගන්න පුළුවන් නේ බෙල්ලුඩ් වලට පුංචි නවසීලන්තය කියන්නේ ඇයි කියලා. බලන්නකො මීදුම. මේ පැත්තෙන් සන්රයිස් එක. මේ පැත්තේ මීදුම. මාර මීදුමක් තියෙන්නේ බලන්න. එනවා නම් වීකෙන්ඩ් වල එන්න එපා වා. වීකෙන්ඩ් වල එන්න එපා. සෙනගත් වැඩි ටිකක්. මේ මොකද කට්ටිය වැඩි වුණාම තමයි මේ කියන්නේ අර නිදහස පොඩ්ඩක් අඩු වෙනවනේ. අර නිදහසේ ඉන්න කැමති කට්ටිය ඉන්නවා නම් වීකෙන්ඩ් දවස් මගහැරලා එන්න. මොකද එතකොට අවුලක් නැහැ. නිදහසේ ඉඳලා යන්න පුළුවන්. නැත්තම් කට්ටිය මාර වැඩි. බෙල්ලුඩ් කියන්නේ අර මේ හැමෝටම ලේසියෙන් ඇවිල්ලා කැම්ප් කරන්න පුළුවන් ප්ලේස් එකක් නේ. ඒ නිසා අර ගොඩක් කට්ටිය එනවා. ඒකත් එක්ක අර මේ පොඩ්ඩක් නිදහස අඩුයි. මේ දැන් අපි තේ එකක් හදා ගන්නත් ඕන. කන්නත් ඕන, කාලා යන්නත් ඕන. දැන් අපි තේ එකක් හදාගමු. තේ එකක් හදාගෙන පොඩ්ඩක් වටේ විස්තර අපිට පේන දේවල් ඔක්කොම අපි කතා කරමු. එහෙනම් අපි තේ එකක් හදාගෙන යමු. යා ටෙන්ට් එකට. රහයිනේ. right. ඇත්තටමද කියන්නේ? sugar free. කිරිත්තු තුර යවුවා. මාර සෙනගක් ඉන්නවද බලන්නකො මේ. පහලත් ටෙන්ට් එකක් තියෙනවා. මේ තේක බීලා උදේට කන්න හදන්නත් ඕන. නූඩල්ස් එකක් හදන්න ඕනේ. අතින්ට මල්ලි සෝසේජස් වදිනවා. මේ මම පෙන්නන්න ඔයාලට බෙල්ලුඩ් වලට පේන කඳු ටික. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් පේනවා හුන්නස්කිරිය කන්ද. එතකොට JR කන්ද පේනවා. මූණ කැඩේකට පේන්නේ JR කන්ද පේනවා. එතකොට නකල්ස් රේන්ජ් එකම පේනවා 5 peaks. ඒක පේනවා. අනිත් කඳු ටික නම් පොඩ්ඩක් මීදුමේ වැහිලා තියෙන්නේ. මීදුමක් කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. ටිකක් ගොඩක් පැහැදිලිව පේන්නේ නැහැ. පේන ඇති වික්ටෝරියා ජලාශය පේනවා මෙන්න මෙතනින්. නුවර ටවුන් එක නම් තියෙන්නේ අර පැත්තට. හන්තාන රේන්ජ් එකක් පේනවා. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු.
ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. සඳගිරි සෑය බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊට අමතරව හන්තාන රේන්ජ් එකත් බලා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් තමයි තියෙන්නේ නුවර ටවුන් එක. මේ පැත්තෙන් අනිත් කඳුරියත් බලා ගන්න පුළුවන්. ඔව්ව නම් මාර වැඩි. මොකද මේ දැන් නම් පට්ට අවුවක් තියෙන්නේ මාර අමාරු ඉන්නත්. උඩ ටික අතන කැමරා. සොසේජස් ප්‍රදිනවා වේ. අචින්ද වල්ලේ? චෙෆ් අචින්ද. මගේ විලි දන්නවා නම් මේගොල්ලෝ වීඩියෝ කරන්න අපි කෙනෙක් ඇවිත්. ඈ? අපි අචින්ත මල්ලි හැදුවා නූඩල්ස් එකක් මේ උදේට ගන්න. සොසේජස් එක නූඩල්ස් එකක් තියෙන්නේ. කෑමත් තමා තියෙන්නේ දැන්. අර එන එක නේද? අපි ටෙන්ට් එකක් දැන් ගලවලා ඉවරයි මේ ඉතින් කැම්ප් කරපු තැනත් සම්පූර්ණ අස් කරලා තියෙන්නේ. දැන් අපි බෙල්ලුඩ් වලට සම දීලා පහළට යන්නේ. පහළට යන ගමන් ඉන්නේ. පල්ලයට යන්න ඕනේ බයික් වල බඩු ටික බැන ගන්නත් ඕනේ කොල්ල දෙන්න යනවා. ඇයි බඩ ගන්න ඔයා? මාත් බඩ ගන්න. ඔන්න ඉතින් අපි ආවා මුතු කෙලිය වැව ගාවට. දැන් වතුර තියෙනවා හොඳටම. ඔයාලට අන්න රතනත් කැම්ප් කරන්න පුළුවන්. සුපිරි ප්ලේස් එක. ඉතින් අපි පල්ලෙහාට ආවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, channel එකට subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න. ඉතින් තවත් මේ වගේම සුන්දර ගමනාන්තයකින් හමු වෙමු. අදට ගිහින් එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.